මාමේ මොකද පුතේ මොකද ඇයි මොකද වෙලා තියෙන්නේ හරි ගලේනි මාමේ ඇලුම් එකේ එන වාහනේ හැප්පිලාලු අන්දුනේ කිරෝ ඉක්මන වල ගෙනිච්චලු හරියෝ දැන් මොකද කරන්නේ දැන් මේ වාරය අන්දර කොහෙන් හොයන්නද අදේක කවුරුත් මේ වාරය එන්නෙත් නැහැ හෙට උදේ 6 පාට පූර්වේ ඉන්නත් ඕනේ අනේ මුතේ දැන් අපි මොකද කරන්නේ මාමේ අපි මේක අක්කට කියමු අක්කට කියන්න එපා දැන් ඕක අයියෝ මාමේ දැන් අපි මොකද කරන්නේ මම අහලා තියෙනවා අවතර ඔය කඩේ ළඟ ගෙදර ඉන්නවා කියලා හන්දන කෙනෙක් මොකද්ද මේ නම චන්දන කියලා කෙනෙක් අනේ පුතේ පොඩ්ඩක් ගිහිල්ලා කතා කරලා බලපන්කෝ මේ වහනේ නැතුව ඉතින් හෙට උදේ රන්දෙන්ට අක්කා කිව්වා අන්දන්න බැරවලු පැය 4ක් විතර උදේ 6 වාට ෆෝරුවේ ඉන්නත් ඕනේ හරි මං ගිහිල්ලා බලත්තම් ගෙදර කවුද වේ වානේ චන්දන ඉන්නවද මම තමයි ඇයි මොකද අනේ මේ පොඩි හදිසියකට හෙට උදේ අපි අපසස සතවදිනවා අජිසිය මගුල් කියන්න දාවේ හරි අපි එන්න මගුලක් කියන්න නෙමෙයි මේකයි කාරණේ අපි සැලුන් එකකට කකාතල්ල තිම්පියාට අන්දන්න ඒ සැලුන් එකේ ආයෙන වාහනේ හෙප්පිලාලු අන්දනේ කියලා හොස්පිටල් අරන් ගිහිල්ලා අපේ මාව තමයි වාගෙන කිව්වේ අනේ පොඩ්ඩක් ඇවිල්ලා අන්දලා දෙන්න ලොකු උදව්වක් මේ වෙලාවේ අපි වට කල්ලිත් දෙන්න දැන් මල්ලේ මම පොඩි ඩ්‍රින්ක් එකක් දාලා ඉන්නේ මට අන්දරවත් ඔය සාරේවත් පේන්නේ අනේ ඒව කරන්න එපා මේක ලොකු උදව්වක් කොහොමද කරලා දෙන්න මේ මමත් ඉන්නවනේ උදව්වට මට තේරෙනවා මල්ලිලා දැන් වැටලා ඉන්න කරදරේ මේ වෙලාවේ මට බෑ කියන්නත් බෑ හැබැයි මා දන්නවනේ මම දැන් ඉන්නේ සිටුේෂන් එක ඔය මට පුළුවන් විදියට මං කරලා දෙන්න හරි අයියේ කමක් නෑ අපි යමුකෝ ඒ පොඩ්ඩක් ඉන්න මං එන්නා හරි අපි යමු නේද එන්න ගෙටෙන්න වඩේ මේ ලොතේ බඩට අතියාන්තා මාමේ උන්ට එක්කන් ආවා මේක ආවතොයි තමසෙබේ එක්කන් ආවේ මම කෝකද දන්නේ මාම රිචිකුනේ ඊය සමයි මේ දැන් ඉතින් අන්දන්න බෙලේ කවුරුත් බෑ ගන්නත් ඇහැනේ ඒක නිසා නියෝට කියලා අන්න සම්මු බබ අර තේරෙනවා ඔයා වැට්ට කියලා මම අද උදේපුවර වාලේට ඇඳුවා අයියේ තේකක් බොනවද සෝප් එකක් බොනවද අබ බොඩා බොන්න තෝ ඔය බීවේ ඉන්නේ හොදටම ඔය තේ බීවේ ඉන්න වෙලාවක් නෑ අපි ඉක්මනට වැඩේ කරමු මට යන්න ඕනේ ඊළඟ එන්නකෝ මම ඔයාට අන්දර කරපින්නන්න ඒත්තකෝ මේ කියන්නේ මේකද තමයි යන්න තියෙන්නේ මෙතන කොහවද මහත්තයෝ වන්දන්නේ මෙතන අන්දන්න බෑ මට මේසයක් තියෙනස් මේසයක් තියෙනවා ඉන්න කොපලන්න මේ තියෙන්නේ මේසේ මෙතන හොඳයිද මෙතරමසක් මේ තියන්නේ ශෝකකට අපි මෙතන අල්දමු ඇැයි කන්නාඩියක් නන් නෑ මෙතර නෑ මම කන්නාඩි පාවිච්චි කරන්න නෑ මගේ ඇස් තාම ශෝකෙටට පේනවා නෑ ඔයාට දාන්න කණ්ඩාඩියක් නෙවෙයි අන්දරකොට බලාගෙන අත්නන්ද කණ්ඩාඩිය මම වාත්‍යවේ කන්නාඩි දිහා බලාගෙන අන්දන්නේ මම අන්දන්නේ මනුස්්‍යයා දිහා බලාගෙන කෝසැම්මි ඔය මේසෝට තියෙන ඔය බෝතල් බඩ ක්‍රස්තික ඔක්කොම අයි කරලා කත්තර කොල්ලො මේ වඩු උට්ටු ටික අයි කරපා ආවේ තියෙන්නට ශෝකය කර ඒට දෙමනත්ය කොද මේ මනමාලි නොනා කාගරේ එකා ඔදැබි මනමාලි නොනට කියන්න මේ සුට නැතන මෙහේ කල වෙන්න කියලා ඔකට තුරි මේ සූඩැල වෙන්නේ මේ සූඩැල වෙන්න තු බෝමතුයි අන්දල් මේ සූඩැල වෙන්න ඔට නෑවොයි මඩබානි බේම ඉට එන්නවට තම්සි අන්දරවා මාත්සයෝ මේ
මට ඔය කිටගෙන අන්තර මුරුතරන්නේ හරි මට මුරුද තියෙන්නේ ඕ ඇලනිලා ඉන්න කොට අන්දලා මොකද මම කිටකට ඉන්නකොට කවදාතත් මිනිියන කෙල්ලා කිටගෙන ඉන්නේ මම අන්දනක මම හැවදෑම මිනිියට අන්දන්න ඔහෝර වැට්ටි ඇල කරලා ගොඩා තම්සබේඩි ජීවරට අතරගෙත්තුවේ නැක්ස මේ මවන මෙතර මල්සාන වෙන්මාකර මිනිියෝත අන්දන්න ඇයි තන්නද මමගේ නොකට මම දැරෙක් කරලාව කියලා අයියෝ කොඩුලෝ කොයද මම්බුව හොඩාගත්තේ මක්කෝමතන්න මවල් හිවේ ඒතකොට තම්සේ චන්දර ඩෙවිලෝයි මොඩ සන්දරද මම නන්දර ඔය මිනී නන්දර කිව්වම ඕන එකෙත් දන්නවා ඒන දැන් තාම්ස කිවී ඔයි අද උතෙත් මනවාලට ඇන්තුව කියලා මම අද උදන් මනවාලට ඇන්දුව ආමපා මේකරි මහත්තයෝ මනමාලිට අවුරුදු තිය එතකොට මනමාන මහත්තය අවුරුස් 55යි ගෙදරින් බලෙන් තමයි කසාද බන්ධ දීලා තියෙන්නේ ඒ කේන්දයට මනමාලි පූරුටම වහබීද මනා ගෙනාවේ අපේ මනසාලාවට මව තමයි මහත්‍යෝපේ අත්තකි මනමාලි වෙම්බාම් කරන අන්දල පෙට්ටේට දැම්මේ ඒකනේ වංකිව අද උදේ මනමාලිට ඇන්තුව කියලා අයියෝ තම්සේක පැහැදිලිව කියන්නේ බෑරියෝයි මං පැල්ලිව කිවන්නේ පොට මට එන්න බෑ කියලා මේ පූරි බලින් එක ආයි අයියෝ කෙල්ල දැනගත්තු විරාසයි මිනීවරට අන්තරෙකිට්ට කියල පුළුවන්දුවයි පණමාලය කන්ද ගන්න වාත්‍යයමේ තමුසේ අපියෝ බාල්සු කරලා කතා කරන්නේ වානේ දැන් තමසේ පොඩ්ඩක් කල්පනා කරල බලවා මේ මනවාලි කවද හරිලු වයසර ගිහිල්ල මෙනව දවසට සංසේල අපිට රේදවයි කතා කරන්නේ ඇස සංසේලා හැනුට එක උන්ටම කිනොද මිනිට තැන්න තමසරට එතකොට අපි හොඳයි කම්සි වැරට ලොකොට මසාලාවට අම්සක ඇහැඉදල එම්බාම් කරන්නේ පහත්සියෝ දියෙන් කෙරුවත් කිරෙන් කෙරුවත් ඔය වැඩේ වෙනවන ඉත්තරයිනි මොකද මම ඇන්දුව කියලා බේ මනමාලිට හෙඩදානන් දැම්බී වැඩි මෙතද කෝමච්චරන්න බෑඩිවොයි අඩුමකාඩ මේ කප් කරන්න බඩුල් දේනේ වහත්සියෝ මහත්්‍යයට ඒකනම් ප්‍රශ්නය මට ඔන්න මේම දෙයක් කරලා ඉන්න පුළුවා මොකක්ද මල්සාලාවේ යතුරත් වගේ ළඟ තියෙනවා අද බල්සාලාව සිකුරට බලයක් නෑ අපි බඩපාඩිවත් එක්කගෙන මල්සාලාවේ බෝචරීට වගේල්ලා මේ කප්ප කද්දාවට ඇඳගෙනේබෝ ෂයා කරන්න